මගේ ජීවිතය කියලා කියන්නේ මගේ නෝනයි දරුවෝ දෙන්නයි සර්. ඒක තමයි මගේ ලෝකෙ. ඒ ලෝකෙන් එහා ලෝකයක් මට නැහැ. මොකද මේ හදිස්සියේ මාතල යන්න ඕනේ? හදිස්සිය නෙමෙයි. ඉතින් අපි පොඩ්ඩක් කාලෙකින් එළියට ගියෙත් නෑනේ. ඔය අපිව ගෙනියනවද නැද්ද? ඒ තමයි පක්ෂ ලේකම්තුමියගේ එකම පුතා. දැන් මාසෙකට කිට්ටුවෙන් එනවා ආගියක් නැහැ. මේ ළමයා ඔයගොල්ලන්ගේ ගෙදර ආවද අගෝස්තු 2 වෙනිදා? නෑ. එදා අපි ගෙදර හිටියේ නෑ සර්. බඩේගම ආනන්ද හාමුදුරන්ගේ භාවනා වැඩසටහනට ගියා. ඔගොල්ලෝ පන්සලට ගිහින් කොච්චර වෙලාවකට පස්සේද භාවනා වැඩසටහන පටන් ගත්තේ? භාවනා වැඩසටහන පටන් අරගෙන තමයි තිබ්බේ. තාම ඉවරුනේ නෑ. දැනුයි පටන් ගත්තේ. රත්තරන් හදවතක් තියෙන හොඳ වැදගත් මහත්තයෙක් තමයි ඔය හරිචන්ද. කොහොමගේ පුතා? අපි දියුරලයි මේ කියන්නේ. අපි මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. කලබල වෙන්න උවමනාවක් නැහැ සර්. අපි කිමිදුම් කාර්යය දාලා ඒ ගැන හොඳට හොයලා බැලුවා. කාර්ය කැරෙන්න වෙන මොනවත් හම්බුනේ නැහැ සර්. නෝගත් මෝඩයා නීතියත් එක්ක සෙල්ලම් කරන්න හදනවා. පිටින් ඉඳන් බලන කෙනෙකුට මේ ගෙදර කවුරුත් නැහැ වගේ තේරෙන්න ඕනේ. මං ඒ වෙලාවේ සිරිපාලලක් වත්තේ හිටියේ. මං ඇස් දෙකෙන් දැක තමුසේ කාර්ය කෙලුවනේ නැහැ. අපි දැන් මොකද කරන්නේ? අපිට වෙන කරන්න දෙයක් අප්පච්චි! ඒ අපිව ගෙනියන්න තැනට ඔක්කොම මීඩියා ගෙන්නන්න. පොලිසියට ගෙනල්ලා දෙයක් ගන්න නම් ඔක්කොම ඔගොල්ලෝ මේ විදිහට බය වෙලා හිටියොත් එම ළඟදීම අපිව අහුවෙනවා. ඒක මගේ රත්තරන් නුවර ගැහුවාද? එයා කිව්වා අම්මවයි අප්පච්චිවයි මරනවා කියලා. පොලිසියෙන් අපහු එයිද අප්පච්චි? ඒගොල්ලෝ අනිවාර්යෙන් වෙනවා. අපි කුරා කුඹියකට වරදක් කරන මිනිස්සු නෙමෙයි. එහෙනම් අපිට කිසි කරදරයක් වෙන්නේ නැහැ රාණි. අපි හැමෝම බලන්නේ අපේ දරුවා ආරක්ෂා කරගන්න.